හායි ළමයි කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මාත් ගොඩක් හොඳින් ඉන්නවා. අද මගේ නිවාඩු දවස. අද බ්‍රහස්පතින්දා. ඉතින් මම හිතුවා අද මගේ නිවාඩු දවස කොහොමද ගත කරන්න කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. දැන් වෙලාව 3:45ට විතර ඇති. දැන් තමා නැගිට්ටේ. වැඩ ඇරලා එනකොට පාන්දර 5:00 විතර වුණා. ටිකක් මහන්සි. ඒ නිසා හොඳට නිදාගත්තා. නිදාගෙන නැගිටලා මං හිතුවා බ්ලොග් එකක් දාන්න බැරි වුණ හින්දා අද කොහොමද මම මගේ දවස ගත කරන්න කියලා ඔයාලත් එක්ක බ්ලොග් එකකින් ෂෙයා කරගන්නවා කියලා. ඉතින් බලමු මං අද මොනවද කරන්න කියලා. දැන් ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අපේ සුවඳ පින්න පුංචි කාමරේ. පේනවනේ ඉතින් දැන් කාමරේ තියෙන විදිය. දැන් ඉතින් රූම් එක ඔක්කොම හැඩි වෙලා තියෙන්නේ. ඉතින් මං හිතුවා මේක ලස්සනට අස් කරනවා කියලා. බලමු. මේක හැමදාම අස් කරන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් ඒ අස් කරන රූම් එක මං හැඩි කරනවා. දැන් බලමු අස් කරලා. අස් කරගන්න කලින් ඉතින් මේ වර්ණස ගැට ගහගන්න එපා. ඔයගොල්ලොත් එහෙමද මොනවා හරි වැඩක් කරනකොට මේක තමයි ලේසිම පහසුම මගේ හෙයාර් ස්ටයිල්. ඔයගොල්ලන්ටත් එහෙම හෙයාර් ස්ටයිල් එකක් ඇති කියලා මම හිතනවා. මම වැඩ ඇරලා එනකොට අරගෙන ආවා මල් එකක්. ඉතින් මේ මල් එක මෙන්න මේ එක ග්ලාස් එකක් නෙවෙයි මගේ යාළුවෙක් මට හත්චාරු දාලා දුන්න බොටල් එකක් තමයි. මේක තමයි මට තියෙන්නේ. ඉතින් මේකට දැන් ගිහිල්ලා අපි වතුර එකක් අරගෙන. ඕව වතුර අරගෙන එන්න මං එළියට යනවා. දැන් ඉතින් මෙන්න මෙහිම වතුර එකක් අරගෙන ඇවිල්ලා දැන් මේකට ටන්ටරාන් හැබැයි ඉතින් ලස්සන නේල්ස් නම් නැහැ. හරි හරි කමන්නේ. රූම් එක අස් කරලා ඉවරයි ළමයි. දැන් ඉතින් මම පෙන්වන්න යන්නේ අපේ සිරිහන් ගබඩාව. ඒක දැක්කම ඔයාලා පුදුම හිතයි. එතන තමයි අපි නිදාගන්නේ. මේක පුංචි. හැබැයි මේකේ ගාන නම් පුංචි නෑ ළමයි. මෙන්න මෙතන තමයි අපේ ඇඳුම් ටික ඉල්ලලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මායි මගේ හස්බන්ඩ්ගේ මගේ යුනිෆෝම් උයි මගේ හස්බන්ඩ්ගේ යුනිෆෝම් උයි. ඒ වගේම අපි සාමාන්‍ය එදිනෙදා එළියට අඳින ඇඳුම් ටිකයි. මෙතන ඉල්ලන්න හේතුව තමයි මේවා පොඩි වෙන්නේ නැතුව තියාගන්න අපිට. පුළුවන් අයින් කරන්න අරවා කරන්න මේවා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තමයි මම වැඩ ඇරලා එනකොට අරගෙන ආපු මල් එක. රෝස පාට මල් එකක් තමයි මම ගත්තේ. පාට ගොඩක් තිබ්බා. හැබැයි මට හිතුණා මේ කලර් එක හොඳයි කියලා. දැන් ඉතින් මේ මමයි මගේ මලුයි. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මේක කපලා මේකේ නටු ටික දිග වැඩි මගේ බොටල් එකට ඒක සාමාන්‍ය ගානකට කපලා මගේ බෝතලෙට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මෙන්න මෙහිම පරිස්සමට කපලා මේක මගේ මල් එක මෙන්න මෙහිම බබා වගේ කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ළමයි මට හරිම මහන්සි හින්දා මට හිතුණා මල් ගන්න ඕනේ කියලා මම වෙනුවෙන්. දවසම වැඩ කළා මහන්සි. ඒ නිසා මට හිතුණා මල් ගන්න ඕනේ කියලා. ඔයගොල්ලොත් එහෙම ඔයාලටත් මහන්සි හිතුණාම මොනවද කරන්න හිතෙන්නේ? සමහර වෙලාවට අපිට කොහේ හරි යන්න හිතෙනවා මහන්සි හිතෙනවා යාළුවෙක් හම්බෙන්න හිතෙනවා යාළුවෙක් එක්ක කතා කරන්න හිතෙනවා නැත්නම් මේ වගේ දේවල් කරන්න හිතෙනවා. ඉතින් ඔයාලට මහන්සි හිතුණාම ඔයාලා මොනවද කරන්නේ? මට මහන්සි හිතිලා මට හිතෙන දේ තමයි මේ. මම ඉතින් මල් ගත්තා. දැන් ඉතින් මම මල් ටික කපලා මෙන්න මේ ග්ලාස් එකට දාගත්තා. ඒක ඉතින් මේ විදිහට තමයි පේන්නේ. හැබැයි මල් ටික තාම පිපිලා නැහැ. ඉතින් මේක පිපුණාම මේක වඩා ලස්සනට තියෙයි කියලා මට හිතෙනවා. දැන් ඉතින් මම සතුටින් මගේ හිතත් සතුටින් මම හිතනවා ඔයාලා සතුටින් ඇති කියලා. ඉතින් දැන් මේ සුවඳ පින්න පොන්ති කාමරේ තවත් සුවඳ පින්න මම මේ ඉටිපන්දම පත්තු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේකත් මම වැඩ ඇරලා එනකොට අරගෙන ආවේ. මේක ඇවිල්ලා බ්ලැක් චෙරි කියන ෆ්ලේවර් එකද මොකක්ද සුවඳ එන පිටිපන්දම. දැන් ඉතින් මම බොහොම අමාරුවෙන් මේ ලයිටර් එකක් හොයාගත්තා. දැන් මේක පත්තු කරලා බලමු. ඒක පත්තු කරගන්නත් මාර ගේමක් වෙන්නේ.
කවද පත්තු කරපු ලයිට් එකද. හරි හරි බලමු. උත්සාහයක් දරලා. හරි හරි ඒක පත්තු වෙනව නේද ළම. දැන් ඉතින් ඔන්න ඔහොම කරලා පත්තු කරා. ඒ ඉටිපන්දන් එළියෙන් දැන් ළමයි ඔන්න මගේ මූණත් එළිය වැටෙනවා. හ්ම්. පේනවනේ මගේ මූණත් බල්බ් එකක් වගේ එළිය වැටෙනවා. මගේ හිතත් මෙන්න මේ විදිහටම එළිය වැටෙනවා. මෙන්න මේ ඉටිපන්දන් එළියෙනේ මෙන්න මේ මල් ටික. දැන් ඉතින් මේ ඉන්නේ මම. දැන් මම ලෑස්ති වෙන්නේ සතියකට පාරක් කරන මගේ ස්කින් කෙයාර් රූටින් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම හිතනවා ඔයගොල්ලන්ටත් මේ ස්කින් කෙයාර් රූටින් ඇති කියලා. සාමාන්‍ය ගෑනු ළමයෙක් විදිහට හැමෝටම තියෙන එකක් තමයි ස්කින් කෙයාර්. අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ ඒක. ඔක්කොටම කලින් දත් මැදලා ඉන්න එපා. ඔන්න ඉතින් මම මගේ දත් ටිකත් කට්ටක් ගාලා මැදගත්තා. ඊට පස්සේ මම මගේ මූණ හොද ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනවා නම් ඔයාලත් දැනටමත් දන්නවා මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක මොකක්ද කියලා. ගානියාගේ විටමින් C කියන ෆේස් වොෂ් එක තමයි මම පාවිච්චි කරන්නේ. කලින් මගේ මූණේ පිම්පල්ස් තිබුණා. ඉතින් ඒ දවස්වල මම පාවිච්චි කරේ ගානියාගේ පිම්පල් මාක්ස් කියන ෆේස් වොෂ් එක. ඉතින් ඇත්තටම මේ ෆේස් වොෂ් එකත් හරිම හොඳයි. ඔතනත් පැටලෙනවා ළමයි. මගේ පිම්පල්ස් ගොඩාක් අඩු වුණා ළමයි. ගොඩාක් නෙමෙයි නැත්තටම නැති වුණා. පේනවනේ දැන් මගේ මුණේ පිම්පල්ස් නැහැ මාක්ස් විතරයි තියෙන්නේ. දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ස්ක්‍රබ් මගේ මූණ ස්ක්‍රබ් කරන්න. මෙන්න මේ ලා ෆ්‍රෙෂ් එකේ ලෙමන් කියන ස්ක්‍රබ් එක තමයි මගේ ගාව තියෙන්නේ. ඉතින් මෙයාලගේ තව ගෝල්ඩ් ස්ක්‍රබ් එකක් තියෙනවා. ඒකත් හොඳයි. හැබැයි මගේ ගාව දැන් තියෙන්නේ මේක. මම මෙන්න මේ විදිහට ඩොට් කීපයක් මගේ මූණේ තියාගත්තා. ඒ වගේම මම නල්ලෙත් ගාගෙන බෙල්ලෙත් ගාගෙන හැමතැනම ගා ගන්නවා. ඊට පස්සේ සියුම්ව විනාඩි 5 10ක් විතර මෙන්න මේ විදිහට මූණ ස්ක්‍රබ් කරගන්නවා. මට තියෙන වීලකමක් හින්දා මම සතියකට එකපාරක් තමයි මූණ ස්ක්‍රබ් කරන්නේ. ඒ මගේ නිවාඩු දවසට. ඉතින් වීලි හැමක් තියෙන කෙනෙක් සතියකට දෙපාරක් තුන් පාරක් ස්ක්‍රබ් කරන්නේ නැහැ. එතකොට ස්කින් එක තවත් වීලි වෙනවා. මේ තියෙන ලා ෆ්‍රෙෂ් එකේ සැෆ්‍රන් ෆේස් පැක් එක. මේකත් මං හරි මාසයි. ඉතින් මේ පේනවනේ ඔයගොල්ලන්ට මම මේක පාවිච්චි කරලා තියෙන්නේ. මේක ගොඩාක් හොඳයි මගේ මූණේ මේ තියෙන මාක්ස් ටික අඩු කරගන්න. සාමාන්‍ය කලර් එක ටිකක් අප් කරගන්න. හොඳයි. එහෙම ලොකු කලර් එකක් එන්නේ නැහැ. හැබැයි ඉතින් මේක අපි එහෙම එක දිගට කන්ටිනියු පාවිච්චි කරද්දි සාමාන්‍ය පැයක් මේකෙන් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද මේ ෆේස් පැක් එකේ ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කියලා. මගේ එක්ස්පීරියන්ස් එක තමයි මේක. මම හරි මාසයි මේකට. මේක පාවිච්චි කරපුවාම මූණට ලස්සන ගෝල්ඩ් කලර් එකක් එනවා. ඉතින් මේක මේ විදිහට ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර තිබ්බාම මෙන්න මේ විදිහට ඩ්‍රයි වෙනවා ළමයි. ඒ ඩ්‍රයි වුණාට පස්සේ මේක පොඩ්ඩක් වෙට් කරලා මීට මේ විදිහට අතින් පිටිමැදලා හොද ගන්න. නැත්නම් ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද මේක හොඳටම ඩ්‍රයි වෙලා තියෙන හින්දා. ඔයගොල්ලෝ පාවිච්චි කරන ෆේස් පැක් මොනවා හරි තියෙනවා නම් මේක වඩා හොඳ රිසල්ට් එන කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න. මට කැමතියි ඒවා try කරලා බලන්න. දැන් ඉතින් ළමයි නාලා ඔක්කොම කරලා ඉවරයි. මේ ඉන්නේ මම. ඉතින් මගේ පුංචි කණ්ණාඩියෙන් ඔයාලට මාව පේන විදිය තමයි මේ. මට හිතෙනවා මගේ ස්කින් එකට ග්ලෝ එකක් ඇවිත් කියලා. මට විතරද එහෙම හිතෙන්නේ? ඔයාලට එහෙම හිතෙනවද? දැන් ඉතින් මගේ මේ පිට කොණ්ඩේ මං අහපු තරම් ගෙඩියක් ගහ ගන්නවා. මොකද මං ඊළඟට ලෑස්ති වෙන්නේ මගේ ෆේස් මාස්ක් එක දාගන්න. ලස්සනයි ලස්සනයි. මේක ඇවිල්ලා ගෝල්ඩ් ෆේස් මාස්ක් එකක්. මම මේකත් කැමති. එකම ෆේස් මාස්ක් එක යූස් කරන්නෙත් නෑ. සමහර වෙලාවට ඇලෝවේරා, ග්‍රීන් ටී ඔය විදිහට නොයෙකුත් ෆේස් මාස්ක් තියෙනවනේ. ඉතින් ඒවා පාවිච්චි කරනවා. මේවා ඔක්කොම ගෙනාවේ මම වැඩ කරන තැනින්. ඉතින් තමයි ඔක්කොම ගෙනාවේ.
ඔයගොල්ලෝ ඩුබායි වල ඉන්න කෙනෙක් නම් ඉතින් මේ ෆේස් මාස්ක් අපේ සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. මම මෙන්න මෙහෙම මේක ගත්ත මේකේ තියෙන සීරම් ටික ඔක්කොම හැලෙනවා ළමයි. බොහොම පරිස්සමට අරගෙන මෙන්න මේ විදිහට දෙකැල්ල ඔයාලගේ මූණෙන් තියාගන්න. ඇස් වලට කටවත් අන්න ඒ විදිහට මාත් ඉතින් හැමීටම මේ පැත්ත හොයාගන්නවා අයියෝ අනිත් පැත්ත හැරෙයි. මේක මෙන්න මේ විදිහට දාලා විනාඩි 15ක් විතර මූණේ තිබ්බහම ඇති ළමයි. මේක ඩ්‍රයි වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක අයින් කරලා මූණ ඔයාලගේ වොෂ් කරගන්න. මම ඉතින් මූණ වොෂ් කරගෙන ආවා. මෙන්න මේ විදිහට තමයි දැන් ඔයාලට මගේ ස්කින් එක පේන්නේ. ළමයි මම කිසිම ෆිල්ටර් එකක් දාලා නැහැ. මේ නෝමල් කැම් එකකින් රෙකෝඩ් කරපු වීඩියෝ එක. පේනවනේ. මේක තමයි මගේ දැන් ස්කින් එක පේන විදිය. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ආසම සීරම් එක පාවිච්චි කරන්න. මේක ළමයි සෙන්ටලායිටේ සීරම් එක. ඉතින් මේක පාවිච්චි කරන ළමයි දන්නවා මේක රිසල්ට් කොහොමද කියලා. ගොඩක් අන්ඊවන් ස්කින් ටෝන් එකක් තියෙන ගර්ල්ස්ලාට මේක හොඳයි. මම වගේ කළු කෙල්ලන්ට පේනවනේ. කළු කෙල්ලන්ට තියෙන ප්‍රශ්න තමයි කටවට කළුයි, නැත්නම් නල්ල ප්‍රදේශයේ කළුයි, ලිප්ස් ඩාර්ක් ලිප්ස් කියන්නේ. ඒ වගේ කෙනෙක් මේ සීරම් එක ගොඩාක් හොඳයි. මොකද අර අන්ಈවන් තියෙන ස්කින් ටෝන් එක පොඩ්ඩක් ඊවන් කරගන්න මේක උදව් වෙනවා. ඒ වගේම තමයි මේ මාක්ස් මේකත් පිම්පල් මාක්ස් එහෙම තියෙනවා නම් ඒවටත් මේක ගොඩක් හොඳයි. මගේ ගොඩාක් පිම්පල් මාක්ස් තිබුණා. හැබැයි දැන් ඒවා ටික ටික අඩු වෙගෙන යන ගමන්. මම මෙන්න මේ විදිහට මගේ මූණේ සීරම් එක ඇප්ලයි කරලා මම පොඩි මසාජ් එකක් දාගත්තා. ඉතින් මම මගේ ස්කින් එක ගැන සැටිස්ෆයි. හරිම සතුටුයි. මම දන්නේ ඔයාලට කොහොමද කියලා. ගොඩක් අයට ඕනේ සුදු වෙන්නනේ. හැබැයි මට දැන් මගේ එහෙම සුදු වෙන අයිඩියා එකක් නෑ ළමයි. දැන් ඕනේ මට ග්ලෝ ස්කින් එකක්. දැන් ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ ස්කින් එක තියෙන්නේ. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම තමයි ශාන් සති YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඔයගොල්ලන්ට මම වීඩියෝ එක දාපු ගමන් notification එකෙන් මන්ට දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you so much. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු.